Hiru FM morning show. මෙරෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න. අනවශ්‍ය ප්‍රශ්න. අද ටිකක් වෙනස් ආකාරයක ප්‍රශ්න කොටසක් මම තෝරගෙන වෙලා තියෙන්නේ. ඕකේ අර. ඔබට ලැබෙන කාල වේලාව පව මම සීමා කරන්න කටයුතු කරලා තියෙනවා. ඇයි මේ වගේ කැත වැඩක් කරේ? මට මේ වගේ කැත වැඩ කරලා තමයි මට පුරුද්ද තියෙන්නේ. right. දිය ගොඩ සෑමතන කිරියතරේ. ඒකනේ මං අහන්නේ දිය ගොඩ දෙකේම යන්න පුළුවන් වාහනයක් කියන අපි හැමෝම දන්න වාහනයක්. දිය ගොඩ දෙකේම යන්න පුළුවන් වාහනයක්. පාරෙත් ගියහැකි මොහොතෙත් ගියහැකි. මොකද්ද මේ වාහනේ? ඔබට ලැබෙනවා පොඩි කාලයක්. වරදිය වාහනේ. පජරෝ. ඔය කාල වේලාව අවසන් වෙලා දැන් වෙලාව නම් වෙලාව. right. දිය ගොඩ සෑමතන මොකද්ද? මොකද? ඩොල්ෆින් එක. ඩොල්ෆින්. අපි දන්න ඩොල්ෆින්. වා. right. right. වතුර එහෙට මෙහෙට ගෙන යන. හොඳට අහගන්න. okay. පාරේ වතුර එහෙට මෙහෙට ගෙන යන. ගුරුවරයා කවුද? වතුර එහෙට. පාරේ වතුර එහෙට මෙහෙට අදින ගුරුවරයා කවුද? බවුසර්. බවුසර්. Oh yes, it's a bowser. Thank you very much. You're welcome man. I don't know. Okay. right. දැන් මෙන්න ඉංග්‍රීසි භාෂාව ගැන වා නිතර කතා කරනවා. වාට ඔක්ස්ෆර්ඩ් කවකට පෙට්ටියක් තිබිලා තියෙනවා. තියෙනවා. right. I'm ready. මෙන්න ඔබට ලැබෙනවා මෙන්න මෙහෙම. okay. දනිස්සට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මේක ප්‍රශ්නයක් නෙවෙයි නේද? නී. Yeah. දනිස් ශාස්ත්‍රයෙන් තමයි මේ සියලු ප්‍රශ්න. okay. කාන්තාවකගේ දනිස්ස හඳුන්වන්නේ කෙසේද? ගෑණි. Thank you mom. මැරිච්ච කෙනෙකුගේ දනිස්ස හඳුන්වන්නේ කෙසේද? මැරිච්ච කෙනෙකුගේ. කාල වේලාව ගන්නවා. ඉක්මනට ගියා. මිනි. ටික ගිහලා ඉක්මනට ගියා. ඔය මට වලට ඉක්මනටම යනවා. දැන් සමහර අයවා දැකලාදී පැස්. okay. අනේ මගේ දනිස් රිදෙනවනේ. මට මේ හරි අමාරුයි වැඩක් කරගන්න මේ දනිස් ඔක්කොම රිදෙනවා කියලා. මේකට කොහොමද කියන්නේ? පොඩි උදව්වක් කරන්න අර ප්ලීස්. මොකක්ද ඒක? අන්න ඒක තමයි මට කරන්න ඕන. කාල වේලාව අවසන්. පානි. අපි අනන්ත දැකලා තියෙනවා මෙහෙම පානි දානවා නේද? okay. මනම් කියලා. දෙමළ භාෂාවෙන් okay. ඵලයන් දන ගාගෙන කියලා කියන්නේ කොහොමද? ඵලයන් දන ගාගෙන. පොයිට්ටුවාර කියලා ගිහිල්ලා එන්නන්නේ නංගි මොකද මේ බයිලා ගහන්නේ? ඵලයන් දන ගාගෙන. පෝනි. අපි අනන්ත නෝරලි එහෙම දැකලා තියෙනවා. අස්සෝ කියලා අපිව පෝනි පද්දනවා ඒක. අවසාන ප්‍රශ්නය. okay අරා okay. මේක නවාට බැරි වෙන්නේ දෙයක් නැහැ. ඵලයන් දන ගාගෙන කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ කෙසේද? ගෝනි යන නිවාවටපත් වෙනවා අනවශ්‍ය ප්‍රශ්න වැඩසටහන. Hiru FM morning show.